හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් කට්ටියට ඉතින් මොකද වෙන්නේ ඉතින් guys ඔන්න අද මම ප්ලේ කරන්න ඇවිල්ලා තියෙන්නේ craft world කියන මේ ගේම් එක. ඉතින් ගොඩක් අය මේ ගේම් නේද මම වීඩියෝ එක මචං අතරමැද රෙකෝඩ් කරගෙන ඉද්දි පොඩ්ඩක් කියලා වුණා මචං අල්පේ නැති හරි වරස් ඉතින් මම මේ ගස් ටික කප ඉතින් මෙන්න මෙතන ගයක් හදන්න මොකද නැත්නම් වටේම තිබ්බ කැලේ වල කලින් වීඩියෝ එකට පොඩ්ඩක් ඩාම් වුණා ඩූම් වුණා ඉතින් ගණන් ගන්න එපා. ඕනේ මම මේ වීඩියෝ එක මෙතන නම් පටන් ගමු සැලෙන්නේ නැහැ මචං. පොඩි ගයක් තමයි අද ගහන්නේ. හරිද මෙන්න මේ ගහත් කපා ගමු අපි දැන් දින ගහත් ඉතින් පේනදි සුපිරි ගේම් එක අපි ඉතින් ක්‍රියේටිව් තමයි ගහන්නේ ඔයාලා දන්නවනේ සර්වයිවල් ගහන්න තරම් වැඩෙන්නේ මම පස්සේ අපි සර්වයිවල් ගේම් ප්ලේස් කියනවා හරිද බය වෙන්න එපා සර්වයිවලුත් කියනවා ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ සර්වයිවල් අපි පස්සේ ගේමු මුලින්ම ඉතින් ක්‍රියේටිව් ගාලා ඉන්න බෑ ගයිස් ක්‍රියේටිව් ඉතින් දන්නවද ක්‍රියේටිව් ඉසිනේ ක්‍රියේටිව් අපිට බඩු ඔක්කොම දෙනවා මැරෙන්නේ නැහැ ඉතින් අපිට ක්‍රියේටිව් ඉතින් මම පස්සේ සර්වයිවල් පස්සේ ගේන්න ක්‍රියේටිව් මුලින්ම ගලින්න ඉතින් වීඩියෝ එක අතරමැදදී ගයිස් ඉතින් කන්න පොඩ්ඩක් ගියා එතකොට ඉතින් රෙකෝඩ් එක ඔෆ් වෙලා මම මැදදී ස්ටොප් කළා ඊයේ හරිද අද්දි රෙකෝඩ් එක ඔෆ් වෙලානේ ගයිස් ඉතින් සෝරි ඉතින් මුල් ටික ගේන්න බැරි වෙන එකට හරි මචං අපි මෙතන තියෙන වලවල් ටික වහගමු ඩර්ට් වලින් ටක් ගාලා ඩර්ට් මයිදී ඔක්කොම සවුන්ඩ් ඒ ඩර්ට් නෑනේ බා අපි තියන්නේ ඩර්ට් කමු අපි ඩර්ට් අරන් මේ ටික වහගමු පටස් ගාලා හරිද මේ බැටළුව බලාගෙන ඉන්න ඕනේ මොකෙද්ද වගේ බැටළුවට කනට දෙයක් දෙමුද එහෙම උන්නේ බැටළුවට කනට දෙයක් දෙන්න ඕනේ අපි බැටළුව අයින් වෙන්න හරිද මංගේ ගහන අස්සේ එන්න බා ගහනතර කන පැලෙන්න හරිද බැටළුවක් කන පැලෙන්න ගහන්න බැටළුවක් කන හොයාගන්න පොඩ්ඩක් රස පරීක්ෂකව ගේන්නයි පන්න ඊට පස්සේ අපිට ගහන්න පුළුවන් උගේ කන පොඩියෙන් කොයි පැත්තද කන තියෙන පැත්ත හරවන්නේ නැහැ මේ ගෝතයා නේ මන්ද බැටළුවන්ගේ දැන් හරි ලොකු සීන්නේ හරි වනේ ඉතින් මෙතන මේ ටිකේ තමයි පොඩි ගේ ගහන්න ඉතින් ඔය පළවෙනි ගෙදර මේක පොඩි ටිකයි ගණන් ගන්න බා හරිද පස්සේ අස්සේ ලොකු විනාඩි 15ට වැඩි ඉතින් ගහනවා කොහොමත් විනාඩි 15 දින 10 විනාඩි 10 15ට වැඩි ගහනවා කොහොමත් මේක දැන්වත් දිනක් දෙකක් ගිහිල්ලා හරිද ඒ අප්පට හිර රෑවෙනෝ කියන්කෝ මාරගේස් එක අප්පට දිලි වලවල් ටිකක් හැරුණා ගාස් රෑවුණාම පොඩ්ඩක් නිදා ගන්න ඕනේ තම මෙතන සොම්බි ස්පෝන් වෙලා අන්නනේ සොම්බිත් නිකන් මල වාතයක් සොම්බි කොහොමද තාතයන් දන්නවනේ සොම්බි කියන්නේ තනිකර ඇණයක් ස්වයන් පොන්සෙට් නෙවෙයි අකෝ රෑවේ මට නිදා ගන්න ශිකේ අර රෑ වුණා යෝබා මොකද්ද රෑවේ තාම නැද්ද බං රෑ වුණේ මොන මගුලක්ද රෑවේ අංකෝ හරි ඉඩ බහැපන් අඳ පායපන් සොම්බිස්ලන පේන්නේ නැහැ ඊට බහින්නෙත් නෑ නේ පාර මගුල බෑපයිට ඉඩ බෑපන් හරි සාරි මචං අර පේන ඇයි දැන් මම නිදාගෙන හැරුණා ඇඳ කඩමු දෙතන ගහන්න බෑනේ හරි ඊට පස්සේ ගයිස් අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න මේ පලයන් මගුල ඉතින් ඊට පස්සේ මෙතන පොඩි ගයක් තමයි අපි ගහන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ප්ලෑන් එකේ හැටියට මම කල්පනා කරේ ගේ කොහොමද ගහන්නේ කියලා හරිද මට ඒකෙනවත් තාම අදහසක් නැහැ හරියම අපි ගේ කොහොමද ගහන්නේ ඊට වලින් අපි ආමර් වලින් සක්සස් වෙලා ඉමුද මොකද කියන්නේ නෑ ආමර් පස්සේ ගහමු මට ගේ හදා ගන්න ඕනේ අපි ගහන බ්ලොක් එක මත පොටින්නෝ මේ ටික ගාන්ට හදාගෙන ඉමුකෝ මෙතන ගාන්ට සමතර කොහොමද මේ ටික පස්සේ හාරනවා එක වෙන කතාව හාරනවා කියන්නේ කඩනවානේ කද්ද මන්දව හරිද හාරනවා එක වෙන කතාවක් කපලා ඉතින් ගහන්න බෑ අපි මේක වද්ද බිම ගහද්දි දන්නවනේ සුපිරි ගයක් ගහන්න තමයි මගේ ටාගට් එක බලමු මේ මට මේ කන්ට්‍රෝල් සෙච්චර හුරු නැහැ
ගණන් ගන්න එපා ඉතින්. නැත්නම් ඉතින් ඔය පොඩ්ඩ ඩාංගනවා ඩූංගනවා. උන් ඔක්කොම යාළුවෝ මල්ලි නෙවෙයි අඹ යාළුවෝ මචං. හරි. මේ වෙස් එක ඇතිනේ. මේට ඇති පස්සේ විලේජ් එකම ගහමු. විලේජර්ස්ලා හොයාගන්න වෙනම කට්ටක් කරන්න වෙනවා. විලේජර්ස්ලා බිත්තර නැද්ද දන්නේ නැහැ සොම්බි බිත්තර තියෙනවා වගේ. මේ සොම්බින්ගේ බිත්තර තියෙනවා මචං. ඔය කියනවා. හරිද? තියෙනවා ඇති නැති වෙන්නේ දෙයක් නැහැ. හරි ඉතින් සොම්බි බිත්තර පස්සේ හොයාගමු. සර්වයිවල් ගාන එක ඉතින් අමාරුයි දන්නවනේ සොම්බිස්ලා එනයක් වෙනවානේ. හරිද? සර්වයිවල් ගාන්න ගියාම සොම්බි නෝ මචං කරේ නගින්න. නිකන් නෙවෙයිනේ කරේ නගින්නේ හරිද? තනිකර ඉතින් අපිව මරාගෙන කන්න තමයි සොම්බිලාටත් ඕන වෙලා තින්නේ. මොකටද කැඩියන් ගොතෝ. මොකද්ද කරන්නේ? ඔය ලැග්ගෙන සීන් එකක් තියෙනවා මචං. පොඩ්ඩින් කරි කේස් එකක් ගිරලා තියෙනවා. ලැග් වෙනවා පොඩ්ඩින්. හරි පොඩ්ඩින් මේ හරියට ගහමු. මොකද්ද බං කඩන්න එපා උට්ට නැගපන්. ඉතින් guys ඉතින් මම මේ වීඩියෝ එක ලයික් කරමු නැත්නම් නෝ ලයික් පාර දින අනිවාර්යයෙන්ම මාත් එක්ක එකතු වෙන්න subscribe පාර දින මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි ගේ ගහමු. ගේ ගහන්න පටන් ගමුද? මෙතන තමයි මගේ පොට් එක. ඉතින් ගස් සුද්ධ කරලා ලොකු වැඩ කොටසක් කරා. හරි ඉතින් අපි මෙතන ගහමු. ගහන බ්ලොක් වර්ගය මොකද්ද? අපි බිමට ගහමු guys. මෙන්න මේ බ්ලොක් වර්ගෙන් ගහමු. බිමට නෙවෙයි අර අත්තිවාරමට ඒ බ්ලොක් වර්ගය ගමු. සොම්බියා පලයන් යන්න. සොම්බියා ඕක් ප්ලෑන්ක් එක කමුණා. ඉතින් ගහගෙන හරි වැඩක් නැහැ. හරිද? බ්ලොක් එක ගමු. කඩමු. හරි බ්ලොක් එක ගමු ඉතින් ගැම්මට. අරගෙන මේ අයිනේ වටේ ටික ගහගෙන යන්න. හරිද? මේ ටික නම් බෑනවත් එක්ක මේ ටික ගාලා තිබ්බ වැඩකුත් නැහැ කියලා. කමන්නේ. ඔන්න ඒ ගහමු. හරිද? මේ ටික ගහමු අපි ඔහේ. අපි මොන පැත්තෙන් දොර දාන්නේ? අර දොර අර පැත්තට දාමුනේ. හරි. මම මේ ටික ටක් ගාලා කපා ගන්න. ඉතින් එදා වීඩියෝ එක ලයික් කරගෙන දෙන්න ඕන අනිවාර්ය වීඩියෝ එක ලයික් පාර දීලා කද්ද බං. ඔබ ලයික් කරන්න නැතිනම් තමයි මේ ඔක්කොම. ලයික් පාර දීපන්. කරුණාකරලා ලයික් කරව වීඩියෝ. ප්ලස් බ්ලොක් එක ගත්තා. ඒ වනම් තිබුණත් එකයි නැතත් එකයි මොකද ඉතින් ඒ ටික වහනවා මොකද ඒ ටිකේ ක්ලාස් බොක් තියලා වැඩක් නැහැ බ්ලොක් තියන්නේ නැහැ නේ හරිද අයියෝ ඒක කඩන්න එපා බං මම තාම ඒ බ්ලොක් වර්ගේ ගන්න දින බ්ලොක් වර්ගේ මොකක්ද කියලා කල්පනා කරගෙන නැහැ අන්න ඒක එහෙම කරන්න නැත්තම් එහෙම කරන්නේ මේ මෙතනට ගහන්න එපා බං මොකක්ද කරන්නේ හරිද ඉතින් මම කලින් GTA Liberty Story එකේ වීඩියෝ එකක් දැම්මා ඒකත් දිගටම ගියන්නේ නැහැ මිෂන්ස් ගන්න බෑනේ හරිද ඉතින් craft world play එකනේ හරිද Minecraft නෙවෙයි Minecraft නෙවෙයි පිස්සුද අනේ craft world හරිද play එකනේ බලාපොරොත්තු වෙන බලමු වෙන ඒවත් ගියනවා ඉතින් craft world ම ගේන්න බෑනේ හරිද craft world ඉතින් Minecraft වගේම ගේමක් වලට පේනවා ඇති Play Store එකේ free බාගත කරගන්න පුළුවන් වලට. ඒ ඇත්තනම් Minecraft එකට සල්ලි අරන් වැඩක් නැහැ නේ බා. මම දන්නේ නැති කමට කියන්නේ. සල්ලි ගන්න ඕන ගේම් එකක්ද කියලා මම දන්නෙත් නැහැ. Minecraft free දුන්නා නම් මොකද බම් වෙන්නේ? උන්ට මොකුත් අඩුපාඩුවක් වෙන්නෙත් නැහනේ. අපරාධනේ බා Minecraft එකේ. කෙවල් හදන්නනේ තියෙන්නේ. Minecraft free දුන්නා නම් ඉතින් මෙහෙමයි. Minecraft free දුන්නා නම් අච්චර ප්‍රසිද්ධියකටපත් වෙන්නේ. ඒකයි හරිද? දැන් මේ free දෙන හින්දානේ Minecraft මචං Minecraft buy කළා හරිද? දැන් Minecraft buy කළා මේ වගේ Minecraft වගේ ගේම් එක free දෙන්න ගත්තම ඒක ගොඩක් අය install කරගන්නවා හරිද?
අන්න එහෙම සීන් එකක් තියෙනවා. එහෙම සීන් එකක් තියෙනවා ගණන් ගන්න එපා. එතකොට ඉතින් මේකට ඉන්ස්ටෝල් වැඩි හරිද? ගාන්න ඉතින් මේක නෙමෙයි මං ගාන්න ඉතින් ක්‍රවුඩ්මෑන් කියලා. ඊට පස්සේ මට සෙට් වුණා මේ ගේම් එක. ඉතින් මේක මම ප්ලේ කරලා නැති ඉඳ මේක ගන්න තීරණය කරා. ඉතින් මම මේක ගත්තා. ඉතින් බලමු. සාමාන්‍යයෙන් මචං ගොඩක් අය කියනවා රොක්ස්ටාර්ලා සල්ලි කපා ගන්නයි කියලා. බලහන්කො මගෙන් කපා ගත්තනේ. හරිද 1100නේ කපා ගන්න ඕනේ. උන් ඊට පස්සේ සතියක් දෙයක් ගියාට පස්සේ 4000 ගාණක් කපා ගත්ත ගියාන්කෝ 4600 50ක් හොඳේ කැත වැඩේ ඈ. අයියෝයි මට මෙහෙම කරන්න හොඳ නෑ. හරිද රොක්ස්ටාර්ලා කැත වැඩේ කරේ. රොක්ස්ටාර්ලා බලු වැඩ කරන්න පුරුදු වෙන්න එපා රොක්ස්ටාර්ද. විශ්වාසවන්ත තියලා ගේම් එක බයි කරේ රෙඩ්. ඩිටෙලිවර්සිටි ස්ටෝරි හරිද. එහෙනම් ඒක ප්ලේ ස්ටෝර් එකෙන් ෆ්‍රී ගන්න දෙනවා. ඊට පස්සේ ඇතුළේදී රොක්ස්ටාර්ලා සල්ලි ඉල්ලනවා. බලන්න විනාඩි 30ක ෆ්‍රී ට්‍රැවල් එක දීලා ඔය කැත වැඩ ගන්න හිට නෑ. ලාස්ට් බ්ලොග් ගහන්න මොන රෙද්ද එකටද? මේක ගහපන්. ඩිස්ටෝන් ද මගුල. ඉතින් ගායිස් ඔයාලා පේනවා ඇති. අපි ඉතින් අත්තිවාරම් වගේ කොටසක් ගහගෙන ඉවරයි. ගහන්න එපා යකෝ. ඉතින් ඊට පස්සේ තව පොඩි වැඩක් තියෙනවා. බඩුව අයින් ඵලයන් යන මම මේ ගත්ත ඉරටම ඇවිල්ලා රිද්දක් කරනවනේ මුත්තෙන් ඉර හොයා ගන්නත් බෑ. මෙතන ගහමු බලන්න. එතන ඉඳන් කොටු 6ක් විතර මෙහෙට ගහමු. කොටු 6ක් විතර කොටු 6ද කීයක්ද මන්ද ගෙහුවේ මට මතක නැහැ. ටක් ගාලා ඒ ඉර මෙහෙම ලේන් අකු විදියට ගියමු. එකත් කඩමු. මේ ඉර මෙහෙම අයිනට ගෙනියමු. ඉතින් ගැම්මට මෙතන ගහමු අපි මේ වගේ අත්තිවාරම් කොටස. ඊට පස්සේ ඒ කෙලින්ම මෙහෙත් ගහමු. හරිද? ඒ කෙලින්ම මෙහෙත් ගහමු. කෙලින් නේද ගත්තේ? වෙන කොහේ හරි ගත්තද දන්නේ නැහැ. ඒ කෙලින්ම අපි මෙහෙත් ගහලා ඊට පස්සේ මෙන්න මේ අයින දිගේ ගහමු. මේ අයිනට මේ විදියට අපි කපාමු වල. පේලිය කාණුවක් වගේ. මෙතන අත්තිවාරම් ගහමු. මේකෙන් ස්පීඩ් යන්නේ. ඉතින් ගෙදර අත්තිවාරම තාම ගහනවා. දොර දාන්නේ කොයි පැත්තටද කියලා කල්පනා කරේ. අපි දොර දාමු guys. අපි දොර දාමු කොහෙද මන් දොර දාන්නේ මන් සිරාට. අප්පටදිරි. කොහෙද දොර දාන්නේ දොර අප්පටදිරි ආයෙ රෑ වෙනවද? එහෙමනේ දෙක ඩබල් ක්ලික් කරලා තමයි ස්පීඩ් එක. බලන්න මෙහෙම යන්නේ. හරි. ගායිස් අතිවාරම සාර්ථක ඉවරයි. හැබැයි මේ මෙතන පොඩ්ඩක් අවුල් ගිහිල්ලා වගේ මට තේරෙනවා. කමන්නේ. අපි ආයෙත් ඇඳක් ගහලා බුදියගමු. ඇඳක් ගත්තා. බුදිය ගත්තා මචං. වයිට් බෙඩ් එක ගත්ත නැත්තම් මචං සොම්බීස්ලා ස්පෝන් වුණාම මලවද? ඇඳ අතේ තියන් ඇඳේ අඩේ යන්න ලාමලා දෙන්නෙක් මොන මේ ගේම් එකේ ලාමලා වෙනස් කර පේනවනේ. ලාමලා නිකන් අමුතු જાතියෝ. උන්ගෙන අමුතු જાතිය ලාමලා පේනවනේ. උන් ලාමලා දෙනිය මුක්කුද කියලා හිතන වෙලාවකට ලාමලා කෙල ගහන උනේ මූණට. කැත වැඩ. මූණට කෙල ගහන එක නම් අම්මට සිටි. ඉතින් ඔන්න අපි නිදාගත්තා. දැන්වත් විනාඩි 14ක් ගිහලා අත්තිවාරම ගාලා ඉවර වෙද්දි ඇඳ කඩාගමු. හරි ඊළඟට ඊට පස්සේ අපි ගහමු යට කොටස ගහන්න අපි. මම තෝරගත්තා මෙන්න මේ බ්ලොක් වර්ගයේ කාමර කීයද 3යි නේ. බ්‍ර 3යි නේ. මෙන්න මේ බ්ලොක් වර්ගේ 4ක් තියෙනවානේ. ඒ ඩාර්ක්ම එක ගත්තොත් කැත වෙයි වගේ ඩාර්ක්ම එක බලමු. හරි ඉතින් කාමර 4යි වල පේනවා ඇති.
අපි එක කාමරයකට එක જાතියකින් ගහමු. පටස් ගාලා මෙතන කපාගෙන එක කාමරයකට මේ බ්ලොක් වර්ගේ මේ කාමරයට දාලා මං හිතන්නේ ප්‍රධාන කාමරේ අර කාමරේ හොඳයි. මෙතන මේ ටික අපි කපා ගත්තට පස්සේ ඕක් බ්ලොක් නේද මේවට කියන්නේ. ඕක් වුඩ් ප්ලාන්ක්ස් මොකක් හරි. එතන කපාගමු හරියට. අපි අනිත් කාමරේ අනිත් මේකෙන් ගහලා මේව කරමු. ලස්සනට මම ඉතින් ඔක්කොම සවුන්ඩ් දාලා තියන්න නැත්තම් කොපිරයිට් හදනවා. ඔෆ් කරලා තියෙනවා. ඔෆ් කරලා දාලා නැහැ. ඉතින් මේ විදියට ගහමු. ඉතින් වෙනත් අය කරනවා වගේ ඉතින් මේ අර විදියට ඩෙකරේෂන් දාන්න යන්නේ හරිද? ඉතින් මම මේ විදියට මගේ විදියට වෙනස් විදියකට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ගෙදර අපි වෙනස් විදියකට ගහමු. හැමෝම ගන්න විදියට කරන්න ඕනේ නේ මචං හරිද? ඊට පස්සේ මෙන්න මේ જાතිය අපි මේකේ ගහමු. ඉතින් මේ જાතිය අපි මෙතන ගහමු. පේන ඉතින් ගැම්මක් අල්ලන්න පුළුවන් අද ගෙදරට. සුපිරියටම ගෙදර සුපිරියක් හදමු. අද ගැම්මට විනාඩි 16ක දැන් ඔන්න විනාඩි 16ක් ගිහලා පේනවා ඇති. ඉතින් ගාස් අපි ටක් ගාලා මේ කාමරේ පල්ලෙහාට කපා ගමු. අඩේ පුරව පිරෙව්වත් ඉතින් ඇති වැඩකුත් නැහැ. නමුත් ලස්සනයි අප්පට සිරි. එතන බ්ලොක් එකක් කැඩුනානේ ගායිස්. ටක් ගාලා කොහොටත් ඒවත් අපි අතේ තියාගෙන ඉන්න ඕන. කොයි වෙලේ ඕන වේද කියන්න බෑනේ. මේක හැමදේම අන්ලිමිටඩ් ලැබෙන හින්දා ලොකු දෙයක් හරිද? ක්‍රියේටිව් එකේ හැමදේම අන්ලිමිටඩ් වගේ ලැබෙන හින්දා හොඳයි. නැත්තම් ඉතින් මේව හොයන්න ගියාම මචං ගෙයක් ගහන්න නේ පළවෙනි දවසේ කරන්නේ. දැන් නම් දවස් 3ක්ද කොහෙද ගියා. මේ 3 වෙනි දවසනේ යන්නේ. පටන් ගද්දි ගේ ගන්න කලින් එක දවසක් ගියා. හරිද? ඉතින් දවස් කීපයක්ම ගියානේ දැන් ගායිස්. ක්‍රාෆ්ට් වර්ල්ඩ් හොඳයි මේ ගේම් එක. මයින්ක්‍රාෆ්ට් වගේම තමයි. මයින්ක්‍රාෆ්ට් වගේම සුපිරිම ගේම් එකක්. ඉතින් කාමර දෙක ඉවරයි. ඉතින් කාමර දෙක දැන්නමත් ගැව්වා ගායිස්. ඉතින් ගැම්මටම ඉතින් මෙන්න මේ කාමරේ ගහමු. මෙන්න මේකෙන් මේක ගහමු. අර ලොකු කාමරේට මේක ගහුවම හොඳයි. මොකද අර ඩාර්ක් මේක ගහනවට වඩා මේක හොඳයි නේද? එහෙම. නැත්තම් ඩාර්ක් මේක අඳුරුනේ. හරිද? ඉතින් අපි ගහමු ටක් ගාලා. මොකද උනේ? හරිද? ඉතින් මේක මෙතනට ගහලා බලමු හොඳයි කියලා හිතනවා. හොඳයි කියලා හිතනවා. මේ බ්ලොග් જાතිය මෙතන. මේ බ්ලොග් જાතිය මෙතනට ගහමු. ඔයාලට පේනවද guys? අපි ගහමු මේ බ්ලොග් જાතිය. මම ඉතින් දිගටම මේකේ ගේම් ප්ලේ වීඩියෝස් ගේන්නම්. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාවනේ මේ මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක ලයික් පාරකුත් දාන්න. ඉතින් අපි ගැම්මට කපාගෙන යමු. දිගටම ඉතින් මේකම විතරක් ගේන්නත් හිතනවා. ඒත් එහෙම කරන්න බෑනේ. වෙන ඒවත් ගේනවා. මෙන්න මේක තමයි වැඩිපුර ගේන්නේ. වෙන අවුනොත් අර අලුතෙන් ලංකා ඩිලිවරි ගේම් එකක් එහෙම හදලා තියෙනවනේ. අර ඒකත් මීටර වුණා. පස්සේ ෂිට් දෙන්න එක ගහමු. ඉතින් මෙන්න මේ ඉන්නේ අපි ගහන්නේ. ඉතින් පේනවාද කාමරයකට යට එක බ්ලොක් එක ගන්න වෙනස් තනිකර සුපිරි ගේම් එක. කියන්නේ ඔරිජිනල් මයින්ක්‍රාෆ්ට් ගන්න ෆීලිං එක ගන්න බෑ. නමුත් එහෙම අවුලකුත් නෑ මේක. හරිද? ඒ වගේම නේ වචන් ගේම් එකත්. ගේම් එකේ ලොකු වෙනසක් නෑ. හරිද? ඒ වගේ ලැග් වෙන ගතියක් තියෙනවා ගයිස් පොඩි. බලමු. ලැග් වෙන ගතියකුත් තියෙනවා. ඉතින් ගයිස් මේ ගේම් මෙතන සාලේ අපි සම්පූර්ණ කරගමු. ඔයාලට පේනවා ඇති.
මෙතන ගහමු අපි. අද මම පළවෙනි ගෙදර ගහනවා මගේ. කොහොමත් නේ ඔයාලා මම තම්බ්නේල් එකට දැම්මම මම පළවෙනි ගෙදර ගහනවා කියලාද? ඒ වගේ නක් ගහනවා කිව්වා වගේම ගහනවා. හරිද? අන්න කැඩුවා. මේ වගේ අයිනට ගහගෙන එමු. පේනවාද ලස්සන ගෙදරක්. බිම විතරයි තාම හැදුවේ. බිම හදපු එකත් ගැම්මට තියෙනවා. මෙන්න මේකෙන්ම ගැව්වා නම් අනිත් ටිකත් ලස්සනයි කියලා හිතනවානේ. මේක ලස්සනයි තැඹිලි පාටට. හොඳ පාටක් එක කමන්නේ. දැන් ඉතින් හැමෝම ගන්න අදහස් නෙවෙයි ගන්න. මේක හතරින් ගත්තම නිකන් කැතයිත් වගේ තියෙන කමන්නේ. පස්සේ අඩුපාඩු එහෙම හදාගෙන යන් අපි. මුලින්ම ඉතින් දැන්ට පළවෙනි ගෙදරනේ තාම. අර වටේ බේස් එක ගහපු එකෙන් නෙවෙයි මං ගහන්නේ. ඒ බ්ලොක් ජාතියෙන් නෙවෙයි මම වෙන බ්ලොක් ජාතියකින් ගහන්නේ. හරිද? අපෝ ගයිස්. මෙහෙම මිනිහෙක්ට වැඩ කරන්න පුළුවන් අන්නේද? දවස් 3න් විතර ගයක් ගන්නවා නම් ඇත්ත ජීවිතේ දවස් විතර මෙච්චර කාලේ ඉවර කරනවා නම් කොච්චර ස්පීඩ් මිනිස්සුන්ට වැඩ කරද ඇතනේ. අයියෝ මේ පස් ටිකක් කවන්න එක සවල් පාරයි ගන්න ඕන මාරයි නේ. සවල් පාරකුත් නෙවෙයි බ්ලොක් එකෙන්ම නේ ගන්න. එක බ්ලොක් එකක් කරන්න ඕනේ ජෙට් එක වගේ. පටස් ගාලා වැඩේ කරනවා. සුදුස් ගාලා වැඩේ කරනවා. ගැම්මක් තමයි ඇති. හරිද? අපි සුදුස් ගාලා වැඩේ කරමු. මගේ ඉක්මනකට ගයක් ගන්න පුළුවන් නම් මිනිහෙට හොඳට තියෙයි. ඉතින් හරි ගායිස් ඔයාලා පේනවා ඇති. සුපිරි ගැම්මක් තමයි. ඉතින් අපි තව බ්ලොක් වර්ගයක් මොකක් හරි ගමු වටේ බේස් එක නෙමේ. පිටිය බඳින්න අපි මොකද්ද ගන්න බ්ලොක් වර්ගේ? ගොඩක් කලාවට ගන්න මෙන්න මේ බ්ලොක් වර්ගය අපි ඒක අරන් බලමු. ඒක ගත්තොත් කැතයිනේ. කැතයි ඒක ගත්තොත් කැතයි. වෙන බ්ලොක් වර්ගයක් ගම් බලන්න. මෙන්න මෙතන තියෙනවා මේකේ ඇති බ්ලොක් වර්ග ටිකක්. අපි බලමු ඕල් එකේ තියෙනවානේ බ්ලොක් වර්ග ටික. කියන්නේ ප්‍රින්ස් අපි තෝරගමු හොඳ බ්ලොක් වර්ගයක් බලන්න. මොකද්ද ගන්නේ කියලා තමයි මම කල්පනා කරේ. ගමු ඉතින් විතරනේ වෙන්න මේ හරියෙන් ගම් බලන්න මෙන්න මේක නම් බෑ. ඒකෙන් නේද නෙදර් පෝටල් හදන්න. ඒකෙන් බෑ. අපි ගහමු ගෑස් දෙකට කඳුළුත් වෙනවා. මේ මෙතන අපි ගහමු තෝරගමු උඩට යම් බලන්න. හරියට යා තෝරගන්නත් හිතන්නේ මොකද්ද කන්නේ. එකක් ගමු නේද මොකක් හරි කැත වුණොත් මෙන්න මේ ඔරෙන්ජ් එක ගමු අපි. ඉතින් ඔරෙන්ජ් එක අරගමු. අරගෙන ගහමු අපි මත පළවෙනි දොරෙන් එන්න දාමු. මෙන්න මෙතන එන්ට්‍රන්ස් එක දාමු. මෙන්න මෙතනට දාලා මෙතනට නෙමෙයි මෙහෙම බ්ලොක් දෙකක් තියලා එන්ට්‍රන්ස් එකට මචං ඉඩ හදමු. හරිද? දැන් මෙතන මේ මුහුදේ ඉඳන් වගේ තමයි පොට්ට එන්නේ. කමන්නේ. ජලජ ජීවීන්ට එන්න. හදලා තියෙන්නේ ඒක. ගණන් ගන්නවා. ජලජ ජීවීන් තමයි එතනින් ඇතුල් වෙන්නේ. මිනිස්සුන්ට ඇතුල් වෙන්න තැනක් නැහැ. ජල ජීවීන්ට විතරයි. ජල ජීවීන්ට සීමිත වූ මගේ නිවස. නායත්‍ර වෙනවා මේ පාර ගායිස්. දැන් ඇඳක් ගමු ටක් ගාලා. ඇඳන් අතේ තියාගෙන ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. දැන් නිදා ගන්න. යනවා මෙතනට ගාමු. රෑ වෙච්ච ගමන් නිදාගත්තා. කෝකෝ රෑ වෙන්නේ නේ අප්පා නිදා ගන්න මට.
හරි නේද guys රෑ වුණා වගේ බලමු එක ටක් ගාලා ඉඳාගෙන හරි guys එන කඩාගමු ඉතින් අපි ආයෙ පටන් ගමු ගන්න මෙතන නේද එන්ට්‍රන්ස් එක දැම්මේ හරි guys ඉතින් අපි මෙතන ගහමු ටක් ගාලා තව විනාඩි 25ක් ගිහිල්ලා තියෙනවා හරිද වීඩියෝ පොඩ්ඩක් දිග වෙයි ගණන් ගන්න බෑ හරිද ඉතින් අපි ටක් ටක් ගාලා ගහගෙන යමු හරිද පට ගාලා ගහගෙන යමු මේ ලැග් වෙනව මොකක් හරි වෙලා හරිද කරේලා නැත්නම් මේ ගේම් එක ලැග් ගන්න නැතුව ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් හරිද ඒක ලැග් වෙනවා දැන් හරිද අපි කොහොම හරි ගහමු මේ බේස් එක ඉතින් guys අපි ගහමු මොකක් හරි වෙලා අර කළු පාටයක් පෙන්නුනේ පළවෙනි දවසේ ඉඳ වෙන්නේ නැති කියලා හිතනවා ඔව් මචං හරි guys ඉතින් කැම්මට අපි වැඩේ සංකරන්න ළඟයි ඉතින් අපි ගහමු පටපට ගාලා හරි ඉතින් අඩ මොකක් හරි වෙලා තියෙනවා guys මොකක් හරි කේස් එකක් කියලා තියෙනවා මේ මොකද සොම්බියෙක් ඉන්නවා උතන ඵලයන් උදේ රැබ් බලාගන්න නිදා ගන්න මොකද වගේ හරි guys ටක් ගාලා මේ මට හිතන විදිහට ගේම ගාගන්න එන්නේ නැති සීන් එකක් තියෙන්නේ අර බලමු try and try you can fly one day කියනවා ඒ පියාඹන්න නම් වෙන්නේ නැහැ මට ඒක වෙන කතාව පියාඹන්න පුළුවන් අපි දෙක්කයි පියාඹනවා දෙක්කනේ fly one day නෙමෙයි අදම් පියාඹුවා දැන් මචං මට තියෙන්නේ මෙතන දැන් ගේ වටේ උඩ ටික ගහ ගන්න අපි බ්ලොක් එකක් විදියට යූස් කරමු අපිට එන්න පඩිවල විදියට දාමු අපි මෙන්න මේ බ්ලොක් එකේ පඩිපෙල් දාමු මෙතන ඉස්සරහට කැම්මට පඩිපෙල් දෙයක් දැම්මා එතනට යන්න එපා බං එහෙම ලැජ්ජ නැද්ද නිකන් මොකෙද්ද මන්ද අයියෝ මන්ද හරි එතන රෝස පාට ටක් ගාලා අයියෝ මොන මගුලක් විදියට දාන්නේ හරියට දාපන් මගුලක් කරන්න එයි බං හරිද ඉතින් guys කැම්මට දානවා ඉතින් වට පේනවා ඉතින් හරි ඉතින් අපි දැන් ගාමු මේක අද යූස් කරන බ්ලොක් එක අපි මෙන්න මේ බ්ලොක් එක යූස් කරමු ඇඳක් කරන් තියාගන්න ඕනේ ඩක් කරන් තියාගත්තා මේ බ්ලොක් එක යූස් කරලා අපි ගහමු ටක් ගාලා ගෙදර ඉතින් ඒ ටික යවන්නත් හිතේ නොයා ඉන්න තිය පොඩි ඉන්න අපි ආවම ඒ ටික අයින් කරමු ඔයාලා වීඩියෝ බලන්න ඕනේ ඒ ටික ඉතින් ඔයාලට වෙලාව මදිනේ දැන් ඔයාලා දවසම ඉවරයි හරි ඉතින් guys මම මෙහෙම ගහගෙන යද්දම මතක් වුණේ ජනිල් දැම්මේ නැහැ කියලා අපි පටස් ගාලා ජනිල් ටිකක් දාගමු මෙතනට ජනිල් මෙන්න මෙහෙම දාගමු ග්ලාසස් ටිකක් අපි දාගමු බලන්න ග්ලාසස් ටිකක් ග්ලාසස් ඕනේ අපි දාගමු මෙන්න මේ ග්ලාසස් වලින් බෙඩ් ඕනේ නැහැ ඉතින් බෙඩ් ඕන වෙනවා අඩේ ගේ වෙනවා ෂික්කේ කමන්නේ අපි තෙමි හරි වැඩ කරනවා guys පේනව නේද තෙමි තමයි අපිට පස්සේ වැඩ කරන්න එන්නේ කොහොමත් ඉතින් අපි මෙතන ගාගමු සුටුස් ගාලා ඔය දෙක ගැහුවේ ඉතින් හරි දැන් දෙයක් ගැහුවා මේ පිටතට පේන්න විතරයි ජනිල් ගහන්නේ නැතුව
නිකන් ජනෙල් ගහලා වැඩක් නැහැ. මෙතනින් අපි ජනෙල් ටිකක් ගහගමු. පේන ඇති මගේ ගෙදර සාර්ථකව දැන් ටිකක් දුරට ඇවිල්ලා තියෙන්නේ. මම ටක් ගාලා ජනෙල් ටික ගහ ගන්නම් ඉතින්. ඉතින් guys අපි දැන් උඩ වහලා ගහමු. අපි උඩ සිවිලිම වගේ එකක් ගහමු. උඩ වහලවල් ගහ ඉන්න වෙලා නැහැනේ. ටක් ගාලා සිවිලිම වගේ ටක් ගාලා ගහගෙන යන්න මේ බ්ලොක් එකෙන්. ඉතින් ඉක්මනට ගහගෙන යන්න. අකුණුත් ගහනවා. එයස්සේ වඩේ මෙතනට දොරක් දාගන්න ඕනේ. මේන් දොරක් නෑ මේන් දොරක් දාමු. ඉතින් දැන් ටක් ගාලා ගිහලා ටෝච් ටිකක් ගාව නැත්නම් මොබ්ලා ස්පෝන් වෙනවා. හරි එතනට ටෝච් ටිකක් ගහගත්තා. අයියෝ ඊට පස්සේ ඒ කාමරේත් සක්සස්ෆුල්. අපි මෙතනට ඇඳක් දාලා නිදාගමු. අපි දැන් නිදාගමු. හරි උදේ වුණා. දැන් අපි ගෙදර හදන එකේ අන්තිම වැඩ කොටසේ ඉන්නේ. දැන් අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. ඉතින් උදේ ගහ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඕ ඉතින් අපි ටක් ගාලා මේ ටික ගහගෙන ගෙදර ඉතින් ටක් ගාලා ගහගෙන මෙතන එහි මම ෆාස්ට් ගහගෙන යනවා. ටක් ගාලා ගහගෙන යන්න ඕනේ. ඉතින් ගාස් අපි පටස් ගාලා මේ ටික ගහගෙන නැත්නම් ඉතින් අද වීඩියෝ එක එන දිගයි විනාඩි 33ක් වෙනවා දැන්ටම. ඒ වල පේන ඇති එන දඩාර පතාර වීඩියෝ එක. දැන් නයිට් රයිඩර් වගේ ගහගෙන යන්නේ. නයිට් රයිඩර් කියන්නේ කාර් යන්නේ. අපිට කාර් වෙන්න බෑනේ ඒකනේ. නේද ප්‍රශ්න වෙලා තියෙන්නේ. ලැම්බෝගිනි බුගාටි නෙවෙයි. නේද ඉස්සර අපු නයිට් රයිඩර් වත් වෙන්න බෑනේ. නයිට් රයිඩර්. ඉතින් ටක් ගාලා ගහගෙන මට බෑ නයිට් රයිඩර් වෙන්න හරිද? මට නයිට් රයිඩර් වෙන්න බෑ. වෙන කතාව. ඉතින් පටස් ගාලා ගහගෙන යනවා. වෙන මොනවත් නෙවෙයි. බ්ලොක්ස්. ඉතින් අපි ටක් ගාලා ගහමු. ඉතින් අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ දැන්. තව පියවර කිහිපයයි තියෙන්නේ. ඉතින් guys අපි මේක ටක් ගාලා ගහගෙන මෙතන ගහගමු. අවසාන හදිහරට ආවා. ඉතින් දැන් ඉතින් ගෙදර ගානක අන්තිමේ ඉන්නේ. මේ පළවෙනි තට්ටුව හරි දෙවෙනි තට්ටුව පස්සේ ගහමු. හරි.
දුරන්නේ ඉදන්ට ගන්න ඕනේ. ප්ලේ කරන්න ඉතින් guys එහෙනම් අද වීඩියෝ එක නවත්තමු. එනම් කොල්ලෝ අපි ගියා. ඉතින් මං ගෙදර භාගය ගෙව්වා ඌ ගෙදර ගන්න බැරි වුණා. පොටක් කැතයි.